පළවෙනි පාඩම ටික ශුද්ධ ජීවීන්ගේ භාවිත කොටසනේ. ඒක ඉස්සෙල්ලම කතා කරා ශුද්ධ ජීවී වර්ග කීයක් කතා කරාද? පළවෙනි එක බැක්ටීරියා, දිලීර, වෛරස්, ප්‍රෝටෝසෝවා. මේ ශුද්ධ ජීවීන්ගේ ප්‍රධාන ලක්ෂණය මොකක් හරි කිව්ව නේද? මොකක්ද ඒක? ඒක ශෛලිකයි, බහුශෛලිකයි වෙන්න පුළුවන්. ඒක ශෛලික බහුශෛලික. සමහරවිට කෂේම මොන පාදද? ව්‍යාජපාද, කෂිකා තියෙන පුළුවන් ඒ ප්‍රෝටෝසෝවානේ. විශේෂම එකක් කිව්වනේ දැන් ඕන පරිසරයකට ඒගොල්ලෝ අනුවර්තනය වෙන්න පුළුවන් කියලා. ඕන ශුද්ධ ජීවියට ඕන පරිසරයකට අනුවර්තනය වෙන්න පුළුවන් නේ. ආයි වෛරස් ගැන තියෙන විශේෂ ලක්ෂණ ටික මොකක්ද? ජීවි වගේම වෛරස් ගැන විශේෂ ලක්ෂණ මොනවද? ජීවි වගේම අජීවි වෙන්න පුළුවන්. අනීක්ෂීය වේ. ඒක සෛලික වේ. අනීක්ෂීය ඒක සෛලිකයි. ඒගොල්ලෝ ව්‍යාප්තිය වැඩි නේ. එම්බිරිසාවක දනත් වෛරස් එකක් නිසානේ. බැක්ටීරියා වලට යන ඊළඟට බැක්ටීරියා ඒක සෛලික වෙන්නත් පුළුවන්. බහුසෛලික වෙන්නත් පුළුවන් නේ. ඒක සෛලික නම් අන්වීක්ෂයෙන් බලන්න ඕනේ නේ යාළුවා. අන්වීක්ෂීයයිනේ. තව පුදුමකට අපිට ව්‍යාප්ත. බැක්ටීරියාත් ගොඩක් ව්‍යාප්ත වෙන හැම තැනම වගේ ඉන්න බැක්ටීරියා තව. විවිධ හැඩ තියෙන්නේ. දේහේ එක එක හැඩ තියෙනවනේ ඒගොල්ලෝගේ. අර බැක්ටීරියා වල ෆොටෝ එකක් පෙන්නන උගම ඇවිල්ලා එන කට්ටිය ඉන්නවා. මෙහෙම ඇවිල්ලා කට්ටිය ඉන්නවා. කොහොමම එක එක කට්ටිය ඉන්නවා කිව්වනේ. මේ බැක්ටීරියා වලට උදාහරණ ලැක්ටෝබැසිලස් එයා මොනවටද ගන්නෙ? කිරියාසන. එතකොට කොලරා රෝගකාරකය විබ්‍රියෝ කොලරේ කොලරා රෝගකාරකය. විනාකිරි නිෂ්පාදනයේ ඇසටෝබැක්ටර් ඇසටි. ඇන්ත්‍රැක්ස් රෝගය බැසිලස් ඇන්ත්‍රැක්ස්. විනාගිරි ඇසටෝබැක්ටර් මේ විනාගිරි මොනවාද මේ ඇසටෝබැක්ටර් ඇසිටේ මේ ඇන්ත්‍රැක්ස් රෝගය බැසිලස් ඇන්ත්‍රැසිස් නේ. කොලරා විබ්‍රියෝ කොලරේ ඒ ටිකනේ නේ. ඊළඟට දිලීර දෙන්නෙක්ගේ නම් දුන්නා නේද ෆොටෝ එක? කවුද දෙන්න? මියුක එකයි සැකරොමයිසස් එකයි නේ. සැකරොමයිසස් කියන්නේ ඊස්ට් වලනේ සාමාන්‍ය පොදු විදියට නම් මියුක පාන්තුස්. මේ ඒගොල්ලෝගේ ලක්ෂණ මොනවද? ඒක සෛලික හෝ බහුසෛලික. ඇතැම් දිලීර ප්‍රජනක ව්‍යුහය පියවි ඇසින් දැක ගන්න පුළුවන්. ඒ පියවි ඇසින් දකින්න පුළුවන් ප්‍රජනක ව්‍යුහ කියන්නේ මේ ඒ වගේ පියවි ඇසින් දකින්න පුළුවන් දිලීර කවුද? අතු බීම් මල් ගන්න පුළුවන් නේ. තෙතමනේ සහිත උපස්තර මත වර්ධනය වෙනවා. තෙත තැන් වල හැදෙනවා නේ. ඊළඟට ප්‍රෝටෝසෝවා. ඒක සෛලික වෙනවා. අන්වීක්ෂීය වේ. සංචරණයට ව්‍යාජ පාද හෝ පක්ෂම හරි කෂිකා හරි යොදා ගන්නවා. ජලජ පරිසරවල මෙන්ම ජීවී දේහ තුලද වාසය කරනවා. ජලජ පරිසරවලයි මේ ජීවීන්ගේ ඇතුලේ ඉන්න පුළුවන්. ගොඩ ජීවීන්ගේ ඇතුලේ ඉන්නේ කවුද? අතිසාරී ලෙඩේ හදන ඇමීබා ඉන්නවා කිව්වනේ. ඒගොල්ලොන්ගේ මෙන්න මෙහෙම හැඩේ තියෙන්නේ කවුද මේ? මෙයා කවුද? ප්ලාස්මෝඩියම් නැහැ. ඇමීබා. මෙයා ඇමීබානේ. ඊළඟට ඒග්ලිනා මොන වගේ කියලාද කිව්වේ? අර මොන ඇටයක් වගේද පිපිනයක්. පිපින ඇටයක් වගේ වනේ. මෙයාගේ නැස්ටි යනම නම් තියෙන්නේ. මෙයා ඒග්ලිනා. ඊළඟට පැරමීසියා එයාගේ තියෙනවා කිව්වනේ මේ කටක් මෙතනින් වටේ තියෙනවා කිව්වනේ ප්‍රක්ෂිම. එයාගේ නැස්ටික් තියෙනවානේ. මෙයා පැරමීසියා. ඊළඟට තව එක්කෙනෙක් කවුද? ප්ලාස්මෝඩියම් ඉන්නේ රතු රුධිර සෛලය ඇතුලේ. එයා හදන ලෙඩේ මොකද්ද? මෙයාගේ ඇතුලේ ඉන්නේ ප්ලාස්මෝඩියම්. මෙයා හදන ලෙඩේ ප්ලාස්මෝඩියම් හදන ලෙඩේ නිකන් කිව්වේ මම මේක ලෙඩේ. මැලේරියාවනේ. ප්ලාස්මෝඩියම් හදන්නේ මැලේරියාව. ඒ ටික මතකයිනේ ප්‍රෝටෝසෝවා ගැන. ඊළඟට ඇල්ගී වලට යන්න. ඒක සෛලිකා බහුසෛලික. සූත්‍රිකා හෝ තලසාකාර දේහ තියෙනවා. සූත්‍රිකාකාර කිව්වේ කොහොමද? අර බටේ. මෙහෙම ගිහලා ඕනෝම යනවනේ.
ඔහොම කටේ සූත්‍රිකාකාරය කිව්වනේ. ඊළඟට සලසාකාරය කියන්නේ ගහක් වගේ කිව්ව නේද? මොනෝම ඇවිල්ලි වරලා මේ ගහක් වගේ එක්කිනට උදාහරණයක් නමක් කිව්වනේ. කවුද? උල්වා. උල්වා. සූත්‍රිකාකාරය සලසාකාරය වෙන්න පුළුවන්. ඊළඟට ජලජ පෘෂ්ඨ මත පාවෙන අන්වීක්ෂීය ආකාර ශාක ප්ලවංග නම් වේ. හරිත ප්‍රදේශවත් උල්වාවන ආකාර කීයකට වතුර උඩ පාවෙනවනේ. ආය මේ මෙයාලා ගාව තියෙනවා ක්ලෝරොෆිල් වර්ණකයේ තියෙනවනේ. හරිත ප්‍රදේශ තියෙනවනේ. ඒ කියන්නේ යාළුවා ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් නේ. උල්වා වගේ කට්ටිය පියවිසට පේනවනේ. ඉතින්ලා පියවිසට පේන කෙනෙක් හම්බුනා වවද? දිලීරවල බිම්මල් දිලීර ඊළඟට මෙයාගේ උල්වා පියවිසට පේනවනේ. ඊළඟට උදාහරණ මොනවද? ස්පයිරෝගයිරා ෆ්ලැමිඩෝමොනාස් ඩයටම් එකේ හැඩේ කිව්වනේ. තරු වගේ ඒවා ඉන්නවා, රවුන්ඩ් හැඩේ ඉන්නවා, ත්‍රිකෝණ හැඩේ ඉන්නවා. ඊළඟට වෛරස් වලට. වෛරස් මේ උදාහරණ මොනවද? ඉන්ෆ්ලුවෙන්සා HIV, ඉබෝලා මේ ඩෙන්ගු මේ ළඟදී හම්බුන වෛරස් එක කොරෝනා වෛරස් යන්නේ. එයාලගේ ලක්ෂණ මොනවද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය වේ. ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රය පේන්නේ. සෛලීය සංවිධානයක් නොමැත. ඒක නේද යාට අර ජීවියෙක් කියන්න බෑ කිව්වේ. ජීවියෙක් කියන්න බෑ, අජීවියෙක් කියන්න බෑනේ. අපිලිවෙලයි නේ. ඊළඟ ජීවී දේහ තුලදී පමණක් ගුණණය වේ. ධාරකයක් හම්බුනම ඒ කියන්නේ අපේ ඇඟට ආවොත් විතරයි නේ යාලා ගුණණය වෙලා ඒගොල්ලෝගේ වර්ගය බෝ කරගන්නේ. ඊට පස්සේ තමයි අපිට ලෙඩ හැදෙන්නේ. ඊළඟ ජීවී මෙන්ම අජීවී ලක්ෂණ පෙන්වනවා. ඒ ටිකනේ. තව මෙයා පෙන්වන ලක්ෂණ ටිකක් තියෙනවනේ වෛරස්. අජීවී වුණාට මොනවද? සසනය වර්ධනය. ඒ ටික මතකයි ඉන්නේ? පොත බලන්න නැතුව කියන්න පුළුවන්? බෑ. ඔයගොල්ලන්නේ ඊළඟට ශුද්‍ර ජීවීන්ට ඉන්න පුළුවන් කියව නේද? එක එක පරිසරවල. ආහාර මත ඉන්න පුළුවන්, වායු ගෝලයේ ඉන්න පුළුවන්, ජලයේ සතුන්ගේ අභ්‍යන්තරයේ මත පිටේ දෙකේම ඉන්න පුළුවන් නේ. නිකන් පොළවෙත් ඉන්න පුළුවන් නේ. අපි අර රයිසෝබියම් එහෙම කිව්වා. ඉන්නේ නිකන් පොළවේ කිව්වනේ. ඇසට බැක්ටීරියම් පොළවට හිනවා කියලා කිව්වනේ. ඊළඟට මේ පද්ධති වල ඉන්නව නේද මිනිස්සුන්ගේ? ආහාර ජීර්ණ පද්ධතියේ, මෞත් ලිංගික මාර්ගයේ, බහිස්ත්‍රාවී පද්ධතියෙම ඉන්නවා කිව්වනේ. ආයි මුකේ ඉන්නවා. ඊළඟට මේ දැන් සාමාන්‍ය ජීවීන්ට ඉන්න බැරි පරිසරවල ඉන්නවා කිව්වනේ. සාමාන්‍ය ජීවියෙට ඉන්න බෑ ආන්තික පරිසරවල. ඒ වුණාට සුද්ධ ජීවියෙන්ට ඉන්න පුළුවන් කිව්වනේ. මොනවද ආන්තික පරිසර? කුණු දිය උල්පාත්, දියවල වගුරු, පෙට්‍රල්, ඩීසල්. ඒ හතර විතර තියෙන්නේ. ඊළඟට යම් ශුද්‍ර ජීවීන්ගේ බලපෑම. දැන් මේ ශුද්‍ර ජීවීව අපිට කරදරයි කියලා ඔක්කොම ටික මැරුවොත් මොකද වෙන්නේ? පරිසරයේ තියෙන සමතුලිතතාවය නැති වෙනවනේ. සමතුලිත වෙන්නේ ඒගොල්ලෝ නිසා. දැන් මිනිස්සෙක් මරුණා කියන්නකෝ. ඒ මිනිස්සයාගේ මිනිහ හැම තියෙන දිරානේ ශුද්‍ර ජීවීව නිසානේ. සතෙක් මරුණත්, ගහක් මරුණත් ඒකත් අර වියෝජනය කියන වැඩේ කරන්නේ මේ ශුද්‍ර ජීවීන්නේ. ඒ නිසා යාලා අනිවාර්යෙන් ඔය ඉන්නේ නැතුණා මිනිහ හැමතැනම දකින්න දාගෙන මිනිහ කියන පුළුවන් නේ. මිනිස් මරිච්ච එක විතරක් වුණා. සත්තු පැත්තකම තියමුකෝ. ඒ නිසා යාලා අනිවාර්යෙන් හොයන්නේ. කර්මාන්ත සඳහා. කර්මාන්ත කතා කරපු කර්මාන්ත මොනවාද? කිරි නිෂ්පාදනයේට. කොහු. කොහු කර්මාන්තය. මේ ජීව වායු නිෂ්පාදනය. ලෝහ නිස්සාරණයට ප්‍රතිජීවක. ප්‍රතිජීවක නිපදවන්න. ලෝහ නිස්සාරණය. ආයි මේ විනාකිරි ඉස්සෙල්ලම හම්බුනේ ආයි මධ්‍යසාර නිපදවීමට ඕන වෙනවා කිව්වනේ.